ආයි යාළුවනේ ජෙලිත් අරගෙන යෝගට් එකකුත් අරගෙන අපි බලමු මොකද හදන්න කියලා. අපි වතුර මිලිලීටර් 300ක් දාන මේ ජෙලි එකට හොඳට කවරම් කරගන්න ඕන. එක කැට නැති වෙනකන් නැත්තම් අපි මේක හොඳට කවරම් කරගන්න ඕන. නැත්තම් මේක යටට හොඳට හිටීවි ගාන වැඩි වෙලා. හොඳට කවරම් කරගත්තට පස්සේ අපි මේක නිවෙන්න තියලා තමයි අපි ශීතකරණ තියන්නේ. අපිට තව යෝගට් දෙකකුත් ඕන වෙනවා. අපි ජෙලි එක හයි වුණාට පස්සේ තමයි යෝගට් දෙකෙන් කරන්නේ මොනවද කියලා බලාගන්නේ. අපි මේක හොඳට කවරම් කරගත්තා. ඊට පස්සේ මේක අපි නිවෙන්න තියලා ශීතකරණයේ තියමු. පැය දෙකක් විතර හොඳට සෙට් වෙනකන් තියෙන්න දෙන්න. අපේ ජෙලි එකත් හොඳටම හයි වෙලා තියෙන්නේ දැන්. දැන් අපි යෝගට් එක හදන හැටි බලමු. මෙතන යෝගට් දෙකක් තියෙනවා. මේ යෝගට් දෙක හොඳට දිය වෙනකන් කවරම් කරන්න ඕන. අපි මෙහෙම දාගත්තා. ඊට පස්සේ අපි මේක යට කොටස තියනවා. එතකොට මේක හොඳට සෙට් වුණාට පස්සේ ඔයාලට කෑමට ගන්න පුළුවන්.